ආයුබෝවන් හැම දෙනාටම ජ්‍යොතිෂය ගැන උනන්දු වන කේන්ද්‍ර සටහනක් ගැඹුරින් කියවන්න ආසා කරන ඔබ හැම දෙනෙක්ම මාගේ නාලිකාවට ආදරයෙන් පිළිගන්නවා. ගොඩක් අය Tamanගේ කේන්දරයේ ලග්නාධිපති අටවැන්නේ ඉන්නවා දැක්කහම බය වෙනවා. අයියෝ මගේ ලග්නාධිපති අටේ මට බාධා වැඩි. මගේ ජීවිතේ අසාර්ථකයි කියලා හිතනවා. විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති රවි අටවැන්නේ මීන රාශියේ ඉන්නකොට ගොඩක් අය දකින්නේ අසුබ පිහිටීමක් විදියට. ඉතින් මම අද වීඩියෝවෙන් ලග්නාධිපති අටවැන්නේ සාපයක්ද මහා බලවත් රහසක්ද ලග්නාධිපති අටවැන්නේ සාපයක්ද රවි බුධ ගුරු සැඟවුණු රහස් විශ්ලේෂණය මෙතැන් සිට. නමුත් අද මම මේ පැයක පමණ කාලයකදී සුවිශේෂී වැඩසටහනෙන් මම ඔබට ඔප්පු කරලා පෙන්නනවා මේක සාපයක් නොවේ. ජීවිතය උඩි යටිකුරු කරගන්න පුළුවන් මහා බලවත් රහස් බලයක් කියලා. අපි අද කතා කරන්නේ උඩින් පෙනෙන පලාපල ගැන නෙමෙයි. කේන්ද්‍රයක රහස් දොරටුව විවෘත කරන නැකත් පාද සහ ගහ දෘෂ්ටි ඔස්සේ යන ගැඹුරු විශ්ලේෂණයක් වීඩියෝ අවසන් වෙනකම් රැඳිලා ඉන්න. මොකද මේ පැය ඇතුළත ඔබේ ජ්‍යොතිෂ දැනුම සම්පූර්ණයෙන්ම වෙනස් වන බව මට විශ්වාසයි. ඉතින් අපි බලමු. මුලින්ම බලමු සිංහ ලග්න හිමියෙකුගේ ලග්නාධිපති රවි අටවැන්නේ. ඒ කියන්නේ රවි මීන රාශියේ ඉන්නකොට මොකද වෙන්නේ කියලා. කේන්ද්‍රයක අටවැන්න කියන්නේ රහස්‍ය ස්ථානයක්. පරිවර්ත ස්ථානයක්. House of Transformation. සිංහ ලග්නයේ අධිපති රවි කියන්නේ ආත්මය සහ පෞරුෂය. මේ පිහිටීම තියෙන කෙනෙක් බාහිරින් හරිම නිහඬ. Tamanගේ පෞරුෂය හැමෝටම පෙන්වන්න අකමැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් ඇතුළතින් මහා සාගරයක් වගේ ගැඹුරුයි. සැඟවුණු දේ සෙවීම මේ අයට සහජයෙන්ම පිහිටවනවා. ගුප්ත විද්‍යාවන් ජ්‍යොතිෂමය මනෝවිද්‍යාව හෝ පර්යේෂණ ශාස්ත්‍රයේ කෙරෙහි මහා පුදුමාකාර ආකර්ෂණයක් සහ දක්ෂතාවයක් මොවුන්හට තිබෙනවා. ජීවිතයේ හැරවුම් ලක්ෂය මේ අයගේ ජීවිතයේ එක කාලයකදී විශාල කඩාවැටීම් හෝ වෙනස් වීම් වෙනස් වෙන්නේ පුළුවන්. හැබැයි ඒ හැම වැටීමකින් පස්සේ ඔවුන් නැගිටින්නේ පෙරට වඩා දස ගුණයක ආත්ම ශක්තියකින් යුතුවයි. ඉතින් අපි බලමු ඊළඟ වැදගත්ම පියවරට. රවි මීන රාශියේ හිටියට විතරක් මදි. ඔහු ඉන්නේ කුමන නැකතකද? රාශි චක්‍රයේ අවසාන නැකත වන රේවතී නැකතේ අධිපතියා බුධ. හැබැයි මේ පිහිටීම තවත් සියුම් තැනක් තියෙනවා. ඒ තමයි රවි ඉන්නේ රේවතී නැකතේ තුන්වන පාදයේ. රේවතී තුන්වැනි පාදයේ අයිති වෙන නවාංශකය වන්නේ කුම්භ රාශියයි. කුම්භය කියන්නේ රවිට සතුරු රාශියක්. මේකෙන් අදහස් කරන්නේ මොකක්ද? බාහිර මේ පුද්ගලයා මීන රාශියේ කරුණාවන්ත ආධ්‍යාත්මික ලක්ෂණ පෙන්නුවත් අභ්‍යන්තර නවාංශකය සතුරු නිසා තමන්ගේ තීරණ ගැන තමන්ගේ දක්ෂතාවය ගැන නිතරම හිතින් වද වෙනවා. මම කරන දේ හරිද කියන සැකය.
self doubt ඔවුන් හට එනවා. වයසත් එක්ක ඇස් පෙනීම, ශරීරයේ ලේ ගමනාගමනය, කොන්දේ හෝ ඇටකටුවල ආබාධ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. හැබැයි මම අද වීඩියෝව මුලදී කිව්වා මේක මහා බලවත් පිහිටීමක්. කරන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු මේ කේන්ද්‍රයේ ඉන්න අනිකුත් ග්‍රහයන් දෙන්නා මේ සතුරු පිහිටීම සම්පූර්ණයෙන් වෙනස් කරන්නේ කොහොමද කියලා. රවි ඉන්නේ රේවතී නැකතේ අධිපති කවුද? බුධ ග්‍රහයා. මේ කේන්ද්‍ර සටහනේ බුධ ඉන්නේ කොහේද? භාග්‍යස්ථානය වන 9 වැන්නේ මේෂ රාශියේ. සිග්න ලග්නයට බුධ කියන්නේ දෙවැන්න සහ ධන සහ 11 වැන්න අය අධිපති ග්‍රහයාය. මෙන්න මෙතන තමයි රහස තියෙන්නේ. අටවැන්න රහස්‍ය ඥානය, ජ්‍යොතිෂමය හැකියාව, ලග්නාධිපතිගේ ශක්තිය කෙලින්ම සම්බන්ධ වන්නේ 9 වැන්නේ ඉන්න බුධට. ඔබ ළඟ තියෙන සැඟවුණු ඥානය, ජ්‍යොතිෂ දැනුම, පරීක්ෂණ හැකියාව බාහිර ලෝකයට ප්‍රකාශ කරන්න මේ බුධ මඟ පාදනවා. ඒ විතරක් නෙවෙයි. 2.11 අධිපති 9 වැන්නේ සිටීම නිසා ඒ දැනුම හරහා ඔබට විශාල ධනලාභ, ජනප්‍රියත්වය සහ ගෞරවය ලැබෙනවා. මේෂයේ ඉන්න බුධ ඔබට දෙන්නේ ඊටාම ඍජු, තර්කානුකූල සහ තියුණු කතන ශක්තියක්. ඔබ කියන දේ අන් අයගේ හදවතට වදිනවා. දැන් අපි බලමු මේ හැම දෙයකටම දිව්‍ය ආශිර්වාදයක් දෙන ගුරු ග්‍රහයාගේ භූමිකාව. රවි ඉන්න මීන රාශියේ අධිපති, ගුරු ඉන්නේ 3 වැන්නේ තුලා රාශියේ. 3 වැන්න කියන්නේ උත්සාහය, sannivedanaය, ලේඛන කලාව, YouTube හෝ Facebook වැනි මාධ්‍ය ශාස්ත්‍ර. ඉතින් අපි 3 වැන්නේ ඉන්න ගුරු තමන්ගේ අතිශය සුබදායි 7 වැනි දෘෂ්ටිය දකින්නේ කාගේද? 9 වැන්නේ ඉන්න බුධව. ඒ වගේම තමන්ගේ 9 වැනි දෘෂ්ටියෙන් 11 වැන්න අයස්ථානය දකිනවා. මෙන්න මේ බුධ ගුරු සම්බන්ධතාවය නිසා ඔබ කරන උපදේශන කටයුතු, ලේඛන කලාවන් හෝ සමාජයට මඟ පෙන්වන වැඩසටහන් අතිශයින්ම සාර්ථක වෙනවා. ජීවිතයේ මැද භාගයෙන් පසු ස්වෝත්සාහයෙන් නැගී සිටින, සමාජයේ ඉහළ ගෞරවයක් ලබන චරිතයක් බවට පත් කරනවා. දැන් ඔබ දන්නවා මේ පිහිටීම් ඇතුලේ තියෙන මහා ශක්තිය. එනම් ලග්නාධිපති නවාංශකේ සතුරු වීම නිසා ඇතිවන අභ්‍යන්තර බාධාවන් මගහරවාගෙන මෙම බුධ සහ ගුරුගේ බලය උපරිම වශයෙන් කෙරෙන්නේ කොහොමද? ඔබට සහජයෙන්ම ලැබී ඇති රහස්‍ය ඥානය සහ විශ්ලේෂණ හැකියාව අව탁සේරු කරන්න එපා. ඔබ දකින, ඔබට දැනෙන දේ නිවැරදිව ප්‍රකාශනයක් බවට පත් කරන්න. ලේඛන කලාව, දේශන පැවැත්වීම, උපදේශනය හෝ සමාජ මාධ්‍ය හරහා අන් අයට මඟ පෙන්වීම අතහරින්න එපා. 3 වැන්නේ ගුරු සහ 9 වැන්නේ බුධ ඔබට කියන්නේ ඔබේ හඬ අවදි කරන්න කියලයි. ආගමික වත්පිළිවෙත්වල නිරත වීම, ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට උපරිමයෙන් සැලකීම වගේ නිතරම පොතපත කියවීම සහ ඥානය බෙදා දීම මගින් ඔබගේ ග්‍රහයන්ගේ සුබඵල තවත් තීව්‍ර කරගන්න පුළුවන්. ඔන්න අද අපි කතා කළා සිංහ ලග්න හිමියෙකුගේ ලග්නාධිපති 8 වැන්නේ රේවති 3 වැනි පාදයේ ඉන්නකොට බුධ 9 වැන්නෙන්
ගුරු තුන්වැන්නෙන් සිටීමෙන් ඇතිවන සම්පූර්ණ පලාපල විග්‍රහය. ජ්‍යෝතිෂය කියන්නේ උඩින් බල්ලා තීරණ ගන්න පුළුවන් ශාස්ත්‍රයක් නොවේ. ඒක හරියට මහා සාගරයක් වගේ ගැඹුරු. මේ වීඩියෝ එකෙන් ඔබට පැහැදිලි වෙන්න ඇති කේන්ද්‍රයක තියෙන දුර්වලතා වෙනත් ග්‍රහයන්ගේ දෘෂ්ටි සහ නැකත් බලයෙන් සුබදායි දේවල් බවට පත් කරගන්නේ කොහොමද කියලා. ඔබේ කේන්ද්‍රයේ මේ වගේ පිහිටීම් තියෙනවාද? නැත්නම් ඔබට මේ වැනි පිහිටීම් ගැන තියෙන අදහස් මොනවාද? අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් ලයික් කරන්න. ජ්‍යෝතිෂයට ආස කරන ඔබේ මිතුරන් අතරේ ෂෙයා කරන්න. තවත් මෙවැනි ගැඹුරු ජ්‍යෝතිෂ විශ්ලේෂණයකින් නැවත හමු වෙමු. ඔබ හැම දිනාටම දීර්ඝායුෂ වේවා.